හෙලෝ ට්‍රේඩර්ස්. ඉතින් ට්‍රේඩර්ස් සති කිහිපයක විරාමයක් තුළින් ඉතින් මම නැවත වරක් ඔයාලට අප්ඩේට් වීඩියෝස් දිගින් දිගටම අරගෙන ඉන්න තමයි තීරණය කරේ. ඉතින් මෙන්න මේ වෝ අප්ඩේට් එකත් එක්ක දැන් මොකක්ද මාකට් එකේ වෙලා තියෙන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝස් කිහිපය බලපු කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ගෝල්ඩ් ඩ්‍රොප් එක පිප් 7000කට වැඩිය ඩ්‍රොප් වුණා. මෙන්න මේ ගෝල්ඩ් ඩ්‍රොප් එකේ ෆෝකාස්ට් එක ඔයාලට බලා ගන්න තිබුණා මගේ කලින් වීඩියෝස් කිහිපෙම බලුවා. ඉතින් මෙන්න මෙතනදී මම එක්ස්ප්ලේන් කරා මෙන්න මේ large momentums එහෙම නැත්නම් මෙන්න මේ large traders impact fundamental strength එකත් එක්ක geopolitical strength එකත් එක්ක market එකට impact වුණාට පස්සේ මෙන්න මේ momentum නැවත recover වෙන්න හැදුණු price action levels වලට පස්සේ මෙන්න මේ momentum recover වෙන්න හැදුණු fundamental එහෙම නැත්නම් macro economic impact වලට පස්සේ මෙන්න මේ geopolitical tension එකේ වැඩිවීම මත ඉන්ෆ්ලේෂන් එක ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියර්ස් වැඩිවීම නිසා නැවත වරක් ඉදිරි මාස කිහිපය තුලදී එන්න තිබුණ ඉන්ෆ්ලේෂන් ඩේටා එක වැඩිවීම මත මෙන්න මේ ගෝල්ඩ් පිප් 7000 ඩ්‍රොප් එක මම ෆෝකස් කරා මීට මාස කිහිපයක ඉඳලම. ඉතින් මෙන්න මේ මගේ වීඩියෝස් කිහිපයම බැලුවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඩ්‍රොප් එක පිළිබඳව මම අප්ඩේට් කිහිපයක්ම දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ප්‍රීමියම් ගෲප් එකට දාලා අපි ට්‍රේඩ්ස් කිහිපයකටම එන්ටර් වුණා. ඒ වගේම තමයි ට්‍රේඩ් කිහිපයක අපේ එන්ට්‍රීස් ට්‍රිගර් වුණේ නැහැ. නමුත් අපි ට්‍රේඩ් කිහිපයක් ගත්තා. ඉතින් ඒ ට්‍රේඩ්ස් ගත්තු ට්‍රේඩ්ස් වල මෙන්න මේ එන්ට්‍රීස් වලට අපි එන්ටර් වුණා අපේ ලාස්ට් වීක් කිහිපය තුල. ඉතින් මගේ ලාස්ට් මන්ත් එකේදී අපි ට්‍රේඩ් කිහිපයකට මෙන්ටර් වුණා. ඉතින් මෙන්න මේ ට්‍රේඩ්ස් වල පර්ෆෝමන්ස් අපේ ප්‍රීමියම් ගෲප් එකේ අපි අප්ඩේට් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ හැම ට්‍රේඩ් එකටම රීසන් එක මොකක්ද, මේ ට්‍රේඩ් එක ගන්න රීසන් එක මොකක්ද සහ ප්‍රයිස් ඇක්ෂන් මොමන්ටම් එක මොකක්ද, ඒ වගේම ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක තුල නැවත වරක් මෙන්න මේ ට්‍රේඩ්ස් වල චේන්ජස් වෙනවා නම් ඒවා වෙන්නේ කොහොමද කියන දේවල් පිළිබඳව හැම දෙයක්ම මම මෙන්න මේ ප්‍රීමියම් ගෲප් එක තුල අප්ඩේට් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ෆ්‍රී ගෲප් එකට ජොයින් වෙලා හිටපු කෙනෙක්ටත් මෙන්න මේවා ටික බලා ගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. රයිට්. ඉතින් නෙක්ස්ට් මොමන්ටම් එක මොකක්ද වෙන්න පුළුවන්. ඉතින් තවමත් මම ඉන්නේ ගෝල්ඩ් සෙල් සයිඩ්. ඉතින් මම තවමත් එක්ස්පෙක්ට් කරනවා ගෝල්ඩ් 3800 කියන ලෙවල්ස් දක්වාම ඩ්‍රොප් වෙයි මෙන්න මේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකේ වැඩිවීම මත කියලා. නමුත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක දැන් පොඩ්ඩක් මේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් තමයි මේන් ටොපික් එක උනේ ලාස්ට් මන්ත් කිහිපය තුලම. ඉතින් ඔයාලා දන්නවා මේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් වලට මෙන්න මෙයාලා එකතු තීරණ හේතුවෙන් ඔයිල් ප්‍රයිස් එක දිගින් දිගටම ඩිමාන්ඩ් වුණා. ඉතින් මෙන්න මේ ඔයිල් ප්‍රයිසස් ඩිමාන්ඩ් මත තමයි මෙන්න මේ ජියෝපොලිටිකල් එහෙම නැත්නම් මෙන්න මේ ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියර්ස් වැඩි වුණේ. ඉතින් මෙන්න මේ ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් ෆියර්ස් වැඩිවීම තුළ මේක මුළු ලෝක ආර්ථිකයටම බලපාපු හේතුවක් වුණා මෙන්න මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න. ඉතින් දැන් මෙන්න මේ ස්ට්‍රේට් ඔෆ් හෝමුස් මෙයාලා තීරණ කිහිපයකට එකඟ වෙලා මෙයාලගේ මේ සම්බාධකත් එක්ක පැමිණිච්ච සහ මේ සමුළුවන් එක්ක ඇතිවෙච්ච මෙයාලගේ මේ කතාබහින් මම මේක ඔයාලට පැහැදිලි වෙන්න තමයි මම මේ සරලම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ. ඉතින් මෙන්න මෙයාලගේ මේ මීටින්ග්ස් වලදී ගත්ත තීරණත් එක්ක නැවත වරක් ස්ට්‍රේට් ඔෆ් හෝමුස් ඕපන් කරන්න සහ මෙන්න මේ ඔයිල් ගමනාගමනය නැවත සිදු වෙන්න මෙයාලා තීරණ වලට එල්ල වුණා. ඉතින් මෙන්න මේ හේතුවෙන් නැවත වරක් ඔයිල් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා තියෙනවා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් අපි ඔයිල් ප්‍රයිස් එක පොඩ්ඩක් දැන් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් US ඔයිල් ප්‍රයිස් එක දිහා බැලුවොත් මෙන්න මේ ලෙවල්ස් වලදී මාකට් ඩිමාන්ඩ් වුණ ලෙවල්ස් වල ඉඳලා දැන් ඔයිල් ප්‍රයිස් එක $70 දක්වාම ඩ්‍රොප් වෙලා තියෙනවා. රයිට්. ඉතින් දැන් මොකක්ද මාකට් එකේ ඉදිරියේදී වෙන්න පුළුවන්. ඉතින් මම අපේ ප්‍රීමියම් ගෲප් එකට අප්ඩේට් කිහිපයක්ම මෙන්න මේ ෆන්ඩමෙන්ටල් සෙක්ටර් දාලා අප්ඩේට් කිහිපයක්ම දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් අපේ ෆ්‍රී ගෲප් එකේදීත් මම මේ දේවල්ම ෂෙයා කරන්නම් නෙක්ස්ට් වීක් එක තුලදී මොකක්ද වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ again US strike to Iran මෙන්න මේ news impact තුලදී මෙන්න මේ geopolitical impact තුල market එක නැවත කොහොමද change වෙන්නේ කියලා අපි දැන් පොඩ්ඩක් බලමු. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් නැවත වරක් මෙන්න මේ US වලින් ප්‍රහාර කිහිපයක්ම ඉරාන් වලට එල්ල කරලා තියෙනවා. නමුත් මෙයාලා දැන් කොච්චර ප්‍රහාර එල්ල කරත් හෝමුස් ස්ට්‍රේට් ඔෆ් හෝමුස් කෙරෙහි මෙයාලා ගන්න තීරණය මත තමයි next momentum එක තීරණය කරන්නේ. මොකද මැක්‍රෝ ඉම්පැක්ට් එක දිහා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ගෝල්ඩ් වලට දැන් තියෙන්නේ බෙරිස් සෙන්ටිමන්ට් එකක්. අපිට මෙන්න මේ data feed එක මම use කරන්නේ H5 data feed එක තුලදී මෙන්න මේ මැක්‍රෝ ඉකොනොමික් වලට අපි පොයින්ට් එකක් දුන්නොත් එහෙම නැත්නම් ස්කෝර් එකක් දුන්නොත් දැනට තියෙන H5 ස්කෝර් එකට අදාළව මැක්‍රෝ අවුට්කම් එක තුලදී අපි ඉන්නේ -10% sorry -10 මාක් පොයින්ට් එක තමයි මෙන්න මේ මැක්‍රෝ අවුට්ලුක් තුලදී
දැන් ගෝල්ඩ් වලට තියෙන ඉතින් ඔයාලා බලනවා GDP growth rate එක bearish sentiment, manufacturing PMI, service PMI, retail sales, consumer confidence, ඒ වගේම තමයි main point එක වෙන CPI, PPI සහ NFP. මෙන්න මේ jobs and inflation data. මෙන්න මේ ප්‍රධාන කාරණා දෙක අනුව නැවත ගෝල්ඩ් වලට මැක්‍රෝ ඉම්පැක්ට් එක තුල තියෙන්නේ very bearish sentiment එක. ඉතින් මෙන්න මේ bearish sentiment එක මාකට් එක රන් වෙලා අවස්ථාවක නැවත වරක් මෙන්න මේ යුදමය තත්ත්වය ඉන්ක්‍රීස් වුණොත් මම එක්ස්පෙක්ට් කරන්නේ නැවත වරක් ගෝල්ඩ් ඩ්‍රොප් වෙයි. ඉතින් මම කලිනුත් කිව්වා හෝමුස් කෙරෙහි ගන්න තීරණ මත තමයි ඊළඟ මොමන්ටම් එක තීරණය වෙන්නේ. ඉතින් මම දැන් එක්ස්පෙක්ට් කරන්නේ මෙයාලා දැන් කොච්චර ප්‍රහාර එල්ල කරගත්තත් මෙයාලා රටවල් දෙක අතර ප්‍රහාර දිගින් දිගට මෙල්ල කරගත්තත් මෙයාලගේ දැන් ප්‍රධාන තීරණය වෙන මෙන්න මේ ස්ටේට් ඔෆ් හෝමුස් කෙරෙහි මෙයාලා කියන්නේ කලින් ගත්තු තීරණත් එක්ක අපි සසඳලා බලවද්දී ස්ටේට් ඔෆ් හෝමුස් නැවත ක්ලෝස් කරන තුරු මාකට් කරෙක්ෂන් මොමන්ටම් එකක් තුල රන් වෙලා නැවත වරක් මෙන්න මේ මැක්‍රෝ ඉම්පැක්ට් එක තුලටම ඩ්‍රෝ වෙන්න වැඩි අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ලෙවල්ස් තුලදී බැරි වෙලාවත් US and Iran peace deal එක එහෙම නැත්නම් ceasefire එක මෙලා බ්‍රේක් කරලා නැවත වරක් ස්ට්‍රේට් ඔෆ් හෝමුස් ක්ලෝස් කරා කියන්නේම මෙන්න මේ ගෝල් ලොකු සෙල් ඔෆ් එකකට එන්ටර් වෙනවා. ඉතින් ඒ විදිහට මාකට් එකට අවුට්ලුක් එකක් ක්‍රියේට් වුණොත් මම එක්ස්පෙක්ට් කරනවා $3500 කියන ලෙවල්ස් දක්වාම මාකට් එකේ හෙවි ඩ්‍රොප් එකක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වෙන්නේ නැති තුරු තාකල් පවතින මැක්‍රෝ අවුට්ලුක් ඉම්පැක්ට් එක තුල මම එක්ස්පෙක්ට් කරන්නේ නැවත වරක් ගෝල්ඩ් 3800 කියන ලෙවල්ස් වලටම ඩ්‍රොප් වෙයි. ඉතින් මෙන්න මේ අප්ඩේට් කිහිපෙම මම දැනටමත් පෝස්ට් කරලා තියෙනවා අපේ ගෝල්ඩ් සෙක්ටර් එකට දාලා ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රයිස් ඇක්ෂන් view එක තුලදී. අපි දැනට ඉන්නේ daily බයස් එක තුල අප දැනට ඉන්නේ daily selling strength එකක් තුල. ඉතින් ඒ වගේම තමයි 4 hour kingdom outlook එක තුලදී මෙන්න මේ 4 hour territory එක තුලදී මෙන්න මේ kingdom momentum එක එහෙම නැත්නම් මෙන්න මේ selling strength එක තීරණය කරන්න react වෙච්ච build එකේ momentum එක තුල අපි ගත්තොත් තවම ඉන්නේ 4 hour selling kingdom එකක් තුල. ඒ වගේම තමයි 1 hour price action තුලද බැලුවොත් මෙන්න මේ හැදෙන correction buy kingdom එක තුල මෙන්න මේ හැදෙන correction 1 hour buy kingdom එක තුලදී මම දැන් expect කරනවා Monday market open තුල බොහෝ දුරට market එක මෙන්න මේ ඇතිවිච්ච ප්‍රහාර නිසා පොඩි momentum gap එකකින් market එක sell වෙලා නැවත වරක් මෙන්න මේ momentum එක recover වෙවි මෙන්න මේ 4120 කියන levels වලට. ඒ වගේම තමයි නැවත වරක් 1 hour මෙතන මම explain කරලා තියෙන විදිහටම 1 hour buy kingdom එකක් create කරලා මෙන්න මේ 4 hour kingdom එක තුල 4120 4140 කියන levels වලට gold demand වෙලා නැවත වරක් correction drop එක continue වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ momentum එක create උනේ නැතිනම් අපි daily seller strength එක තුලද ඉන්න මෙන්න මේ හැදෙන view එක තුලදී මෙන්න මේ daily kingdom එක තුල නැවත වරක් premium price එකකට market එක demand වෙලා selling momentum එක continue වෙන්න පුළුවන් macro impact එක තුල. ඉතින් අවස්ථා කිහිපයකදීම අපි දැන් price action view තීරණය කරලා තියෙනවා නැවත වරක්. ඉතින් මෙන්න මේ අප්ඩේට් කිහිපෙන් මම අපේ ප්‍රීමියම් ගෲප් එක තුලත් පෝස්ට් කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ මොමන්ටම් එක ක්‍රියේට් වෙනකන් ඉන්න. මේ large buyer හෝ large seller momentum එක රීසන් එකක් තුල තමයි මාකට් එකට එන්ටර් වෙන්නේ. ඉතින් මේ මොමන්ටම් එක එන්ටර් වුණාට පස්සේ අපි එන්ටර් වෙන්නත් ඕනේ මෙන්න මේ large momentum තුලදීම තමයි. ඉතින් කවදාවත් මම කියන විදිහට සහ මම personally follow කරන price action outlook එක තුලදී large momentums එහෙම නැත්නම් large trader ගේ positions තුල ෆ්‍රන්ටිලා මාකට් වල ට්‍රේඩ් කරන තාකල් වලට සමයි වෙන්න පුළුවන්. නමුත් මේ kingdom concept එක තුලදී ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම momentum එක තුල එහෙම නැත්නම් trend wise ට්‍රේඩ් කරන එක ගොඩක් safe. මොකද මේ fundamental strength එක සහ මෙන්න මේ price action momentums ගැලපෙන්නේ මෙන්න මේ වගේ levels වල. ඉතින් මේ හැම දෙයක්ම අපේ free group එකේ මම update ගොඩක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ දේවල් හැම update එකම free ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ price action එක මොකක්ද මම follow කරන price action view එක කියන දේ logic එකක් තුලදී market එක read කරන්නේ කොහොමද කියන දේවල් free group එකේ post කිහිපයක් මම update කරලා තියෙනවා. ඒ දේවලුත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් traders අදට මේ වීඩියෝ එකෙන් මෙච්චරයි. මම හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් personally අහන්න පුළුවන්. ඉතින් free ඉන්න වෙලාවක මම මේ හැම කෙනෙක්ම reply කරනවා. එහෙනම් traders cheers.